ග්‍රාමීය ජනතාවට ලැබෙන පරිදි ආර්ථිකය ගමට රැගෙන යා යුතුයි. මේ සඳහා ඵලදායී ආර්ථික කටයුතු නියැලවීමට හැකිවන පරිදි ග්‍රාමීය ජනතාවගේ ජනතාව සවිබල ගැනීමට අපගේ ප්‍රධාන උපාය මාර්ගයක්. ඒ සඳහා නවීන හා තිරසාර මෙන්ම කිසිවෙක් අත් නොහැර සංවර්ධන වැඩපිළිවෙළ ජාතික මට්ටමින් ක්‍රියාත්මක කරනවා. ඒ අර්ථය ආර්ථික අවස්ථා බහුල කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය, නිෂ්පාදන ආර්ථිකයේ ප්‍රවර්ධනය, සැලසුම් සහගත නාගරිකකරණය, අධ්‍යාපනය හා සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම, තිරසාර සංවර්ධන අරමුණු සහ ඉලක්ක පාදක කරගත් සංවර්ධන රාමුවක් යටතේ ක්‍රියාත්මක කරනවා. මේ දුප්පත්භාවයේ තුරන් කිරීම සඳහා වැඩපිළිවෙලක් අපි ආරම්භ කළා. ඒ අතරම විශේෂ රැකවරණ ලැබිය යුතු පිරිස් අඛණ්ඩව රැකබලා ගැනීමටත් විවිධ අර්බුදවල බලපෑම් මත සංක්‍රාන්තික දරිද්‍රතාවයට පත්වන පිරිස් සඳහාද ශක්තිමත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් නිර්මාණය කළ යුතුයි. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අත්පත් කර දීමේදී අපගේ ප්‍රතිපත්තිය සකස් කර ඇත්තේ මෙම අරමුණු මුදුන් පමුණවා ගැනීමටයි. ඊළඟ අපේ උපාය මාර්ගයේ ඩිජිටල් කරන ප්‍රවර්ධනය. ඩිජිටල් කරන අපේ ආර්ථිකයේ වර්ධනය සහ සමාජ දීතු උසස් කිරීමද වැදගත් උපාය මාර්ගික ප්‍රවේශයක් ලෙස හඳුනාගෙන තිබෙනවා.